බදාදා කණ්ඩායමේ කට්ටිය කියලා කියන අලුතෙන්ම එකතු වෙන අය. ඒතර අලුතෙන්ම එකතු වෙන අයට පුතා මෙන්න මෙහෙම වැඩක් වෙන්නේ. අලුතෙන්ම එකතු වෙන අයටත් මම ලබන සතියේ මොඩියුල් 2ම තමයි පටන් ගන්න. එතකොට ඒගොල්ලන්ට මුලකෝ ඒගොල්ලන්ට මුල තියෙනවා මෙන්න මේ බ්‍රහස්පතින්ද පන්තිය. එතකොට පුතාලගේ කවුරු හරි ඉන්නවා නම් පන්තිය මැද සම්බන්ධ වෙච්ච දරුවෝ. පාඩමේ මුල ඉඳලා ආපු නැති පුතාලා ඒගොල්ලෝ මේ පන්තියට එන්න අනිවාර්යෙන්ම එන්න. ජනවාරි මාසේ මැද වෙනකොට සති 3ක් විතර යනකොට මේ පළවෙනි කණ්ඩායමේ ආයත ෆස්ට් මොඩියුල් එක උගන්වලා ඉවර කරා. උගන්වලා ඉවර කරාම පුතේ මොකක්ද කරන්නේ? ඕගොල්ලෝ දෙගොල්ලන්ටම ප්‍රශ්න කතා කරන T&Q ක්ලාස් එක, පේපර් ක්ලාස් එක, ලැබ් ක්ලාස් එක විදිහට අපි මොකද කරන්නේ? මේ දවස් පාවිච්චි කරලා. තේරුණාද? හරි මේක කණ්ඩායම් දෙකම එන්න ඕනි වෙලා. ඊට පස්සේ මේ තියෙන පුතාලට ලැබෙන ටියුට්ස් වල ස්වරූපය මේ තියෙන පුතා තියරි බුක් එක මේ විදිහට රෝස පාටින් එන්නේ. මේ රෝස පාටින් එන පොතේ ඔයා නිල් පාටින් කොළ පාටින් තමයි ලියන්නේ. T&Q ප්‍රශ්න කරන පොත පාඩමෙන් පාඩමට ප්‍රශ්න වෙන් කරපු පොත කොළ පාටින් එන්නේ. ලැබ් ක්ලාස් බුක් එක මේ විදිහටම දම් පාටින් ඔයාට ලැබෙනවා. පේපර්ස් පොත ඔයාට ওই විදිහට නිල් පාටින් ලැබෙනවා. මේවට මුකුත් ගෙවීම් කරන්න ඕනේ නැහැ. අපි පළවෙනි මාසේ ඔයගොල්ලන්ට එනවා. පන්තිය ගැන විස්තර නම් මේ වෙනකොට පුතාලා දන්නවා. පන්තිය ප්‍රතිඵල රිසර්ච් ඒවා ගැන කතා කරන්න නැහැ අනවශ්‍ය වෙලාව. ඒතකොට සිද්ධාන්ත පන්ති අලුතෙන් සම්බන්ධ වෙච්ච දරුවෙක් ඉන්නවා නම් පළවෙනි වාරේ පොත් ටික ගෙදරට එවනවා. ඊට පස්සේ මේ තියෙන්නේ ඕන විස්තරයක් ගන්න. මෙන්න මේ කන්ටැක්ට්ස් තියාගන්න. හරි මේ ආයතනයේ හොට්ලයින් එක මේ තියෙන මගේ පන්ති ගැන විස්තර දැනගන්න පුළුවන් එක මේ ටික තියාගන්න.